මං අයිරාංගනේ. අපේ පවුල නම් ටිකක් ලොකු පවුලක්. මට බාල නංගිලා 3 දෙනෙක් වගේම මල්ලිලා 4 දෙනෙකුත් මට ඉන්නවා. මං තමයි පවුලේ වැඩිමලා. මට වැඩිමල් අයියා කෙනෙකුත් ඉඳලා තියෙනවා. එයා අඩු වයසින්ම නැති වෙලා. පවුලේ බරපතලකම වැඩි නිසාම අම්මලා ටිකක් අමාරුවෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. පොඩි කාලේ නම් අපිට ඒ ගැන ලොකු හැඟීමක් තිබුණේ නැහැ. ඔහේ දෙන දෙයක් කාලා පාඩුවේ හිටියා. ඒත් ටික ටික ලොකු වෙද්දී අපිටත් අගහේකම් හොඳටම දැනෙන්න ගත්තා. අපි කවුරුවත් වැඩි දුරට ඉගෙන ගත්තේ නැහැ. එහෙම ඉගෙන ගන්න පුළුවන් කමක් අපිට තිබුණෙත් නැහැ. අපි ඉන්න ගෙට අමතරව ඒ කිට්ටුවෙන් හදපු තව පොඩි ගෙයක් තිබුණා. ඒ ගේ කුලියට දීලා තමයි අම්මලා කීයක් හරි හොයාගත්තේ. අපි පොඩි කාලේ ඉඳන්ම ඒ ගෙදර කවුරු හරි කුලියට හිටියා. අපි ළමිසියෝ වෙනකොට අම්මා ඒ ගේ කුලියට දුන්නේ තරුණ බැඳපු නැති පිරිමි ඉන්න පවුල් වලට විතරයි. අම්මා එහෙම කළේ අපි එක එක කියලාගෙන නිදාසීමේ බලාපොරොත්තුවෙන් කියලා අපි හොඳටම දැනගෙන හිටියා. ඔහොම ඉන්න අතරදී තමයි සුනිමල්ලා අපේ ගෙදර කුලියට ආවේ. එයාලගේ පවුලේ හිටියේ පිරිමිම 3 දෙනෙක්. සුනිමල්ට හිටියේ එයාගේ තාත්තයි කතා කරන්න බැරි එයාගේ බාප්පයි විතරයි. එයාගේ බාප්පා කසාද බැඳලා හිටියේ නෑ. එයාගේ අම්මත් එයාලව අතෑරලා වෙන මිනිහෙක් එක්ක ගිහින් ගොඩක් කල් වෙනවා කියලා තමයි සුනිමල් මාත් එක්ක කියලා තිබ්බේ. කොහොම හරි අම්මා හිතපු විදියටම එයාලා ඇවිත් වැඩි දවසක් යන්න කලින් අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණා. සුනිමල් මාව පොරොන්දු කරවගත්තා මේ ගැන කාටවත්ම කියන්නේ නැහැ කියලා. ඒ නිසා මං කිසිම කෙනෙකුට මේ ගැන කිව්වේ නැහැ. ඒත් අම්මට කොහොම හරි ඒ ගැන සැක හිතලා තිබුණා. එයා දැනගෙන හිටියේ අපි යාළුවයි කියලා. ඒත් එයාත් මේ ගැන කාටවත් නොකිය එයාත් නොදන්න විදියට පාඩුවේ හිටියා. සුනිමල් කියන්නේ හරි අමුතු කෙනෙක්. එයා කොයි වෙලාවෙත් මාන බල හිටියේ මාව තනියෙන් කුටු කරගන්න විදියක් ගැන. ඔහොම ඉන්න අතරේදී තමයි එයාලගේ බාපාට අසනීප වෙලා එයාලගේ තාත්තට බාප්පා එක්ක ඉස්පිරිතාලේ නවතින්න සිද්ධ වුණේ. එදා දවල් ඉඳලම එයා මට කී හිටියේ අද රැයට කොහොම හරි ගෙදරින් පැනලා එයාලා ගෙදරට එන්න කියලා. මුලින් බය හිතුණත් පස්සේ ඒ ගැන හිතනකොට මගේ ඇඟටත් මොකද්ද වගේ දැනුණා. මටත් ආස හිතුණා එදා රැය සුනිමල් එක්ක ගත කරන්න. එදා මං අනිත් අයටත් කලින් නිදාගන්න ගියේ එයාලට සැක නොහිතෙන විදියට. පස්සේ හැමෝටම නිින්ද ගියාට පස්සේ මං හොරෙන්ම දොර ඇරගෙන ආයෙ තිබුණ විදියටම වහලා සුනිමල්ගේ ගෙදරට ගියා. එයාත් නිදාගන්න නැතුව මං එනකන් බලන් ඉඳලා තියෙන්නේ. මං ගියා විතරයි එයා මාව හරහට උස්සගෙන ගිය ඇතුළට අරන් ගියේ. මටත් එයාගේ තුරුලදී පුරුම සතුටක් දැනුනේ. මුලින් ලොකු දේවල් සිද්ධ නොවුනත් අපේ ආදරේ වැඩි වෙද්දී මං එයාටින් ගෑණියෙක් උනේ මගෙත් කැමැත්ත ඇතුවමයි. එදා එයා මාව තුරුල් කරන් මට පොරොන්දු වුණා මාව කවදාවත් තනි කරන්නේ නැහැයි කියලා. මාත් ඒ හැමදේම ගොඩක් විශ්වාස කළා. මහා පාන්දර වෙනකම්ම එයාට තුරුල් වෙලා මං ගොඩක් සතුටු වුණා. එළිය වැටෙන්න කලින් ගේ ඇතුළට පැන ගන්න ඕන නිසා ඉක්මනට ලෑස්ති වෙලා මං එළියට ආවේ. ඒ එනකොට හෙන ගෙඩියක් වගේ මට වැදුන පාරෙන් මං කරකවල ඇතෑරියා වගේ වුණා. ගෙදර මං නැති නිසා අම්මා මාව හොයාගෙන සුනිමල්ලා ගෙදරට ඇවිත්. එයා මගේ කොණ්ඩෙන් ඇදගෙන ආයෙ සුනිමල් ළඟටම එක්කන් ගියා. ඒ ගිහිල්ලා සුනිමල්ටත් හොඳටම කුණුහරුපෙන් බැන්නා. සුනිමල් මොනවත්ම නොකිය අම්මා කියන දේවල් අහගෙන පාඩුවේ හිටියා. අම්මා මාව ගෙදරට ඇදගෙන ආවත් මේ ගැන කිසිම දෙයක් කාටවත් කිව්වේ නැහැ. අපි තුන්දෙනා විතරයි හැමදේම දැනගෙන හිටියේ. ඊට පස්සේ සුනිමල් උනත් මට වැඩිය මූණ දෙන්න ආවේ නැහැ. ඔය අතරේදී ඉස්පිරිතාලේ අසනීප වෙලා හිටපු සුනිමල්ගේ බාප්පා නැති වුණා. ඒ මරණ ගෙදර කටයුතුත් ඉවර වෙලා 7 දවස් දානෙත් දුන්නා. අම්මා මට කිව්වා දාන ඉවර වුණාට පස්සේ සුනිමල්ලාගේ තාත්තත් එක්ක මේ ගැන කතා කරනවා කියලා. දාන ඉවර වුණ දවසේ රෑ අපි හැමෝටම හොඳටම නිින්ද ගියා මහන්සියටත් එක්ක. නැගිටිනකොට ටිකක් දවල් වුණා. ඒ නැගිටලා බලනකොට අපේ ලොන්ටන්ගේ ගෙදර හිටියේ නෑ. හැමතැනම හෙව්වත් එයා කොහෙවත් අපිට හොයාගන්න බැරි වුණා. අම්මයි මායි සුනිමල්ලා ගෙදරට ගියේ එහෙවත් ආවද කියලා අහන්න. ඒත් එයාලගේ තාත්තා කියපු දෙයින් අපි රත් වුණා. එයා කිව්වා සුනිමලුත් ආගිය අතක් නෑයි කියලා. අම්මා කලේ එතන ඉඳලම ලොකු නංගිව හොයන එක පැත්තක තියලා මට ගහපු එක. එයා මට ගේ වටේ පන්න හොඳටම ගැහුවා. අතට අහුවෙන එකෙන් දම ගැහුවා. අන්තිමට එයාටම ඇති වෙලා පැත්තකට වැටිලා එයා හොඳටම ඇඬුවා. මට ඒ තරම් නොතේරුණත් එයාට තේරිලා තිබුණා සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. පස්සේ ලොකු නංගි ලියලා තියලා ගිය ලියුමකුත් අපිට හම්බුණා. එයා සුනිමල් එක්ක යනවා එයා ගැන ආයෙ හොයන්න එපා කියලා ඒ ලියුම ලියලා තිබුණා. මට ජීවත් වෙන එකත් එපා වුණා. මං ගිනි තියාගන්න හැදුවා. තාත්තා තමයි මාව බේරගත්තේ.
ඒත් එයා මේ වෙනකන් ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. ලොකු නංගි සුනිමල් එක්ක ගියා කියන එක විතරයි එයා දන්නේ. පස්සේ අම්මා අඬ හැමදේම එයාට කිව්වා. තාත්තා අම්මලත් හරියට බැන්නා එයාට හැමදේම හැංගුවා කියලා. ඔහොම ඉන්න අතරේදී මට යෝජනාවක් ආවා. ඒ සරත්ගෙන්. සරත් කලින් ගෑණි මැරිලා පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. අවසානයේට මට සරත්ව කසාද බඳින්න සිද්ධ වුණා. සරත් කියන්නේ කිසිම ලස්සනක් නැහැ වගේම කිසිම හිතක් පපුවක් නැති මිනිහෙක්. උදේ ඉඳන්ම බොනවා. රැට ඇවිත් මට දසවද දෙනවා එයත් එක්ක එකට ඉන්න කතා කරලා. දරුවා ඉන්නවා කියලාවත් ඒ මිනිහට ගාණක් නැහැ. මට නම් තාම දරුවෝ නැහැ. ඒත් මං උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ පෞකාර මිනිහෙක් තාත්තා කරගෙන මගේ බලට නම් දරුවේ කවදාකවත් එන්න එපා කියලායි.